හැම කොල්ලම ඒව තමයි. අනිවාර්යයෙන්ම කොල්ලකගේ ජාතියම නරකයි. රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උනේ. මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලන්ට බල්ල කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. නැති වුණ හේතුව ගැන ඔයා ප්‍රශ්න කරන්නේ නැද්ද? මිනිස්සු වෙනස් වෙනවා. ඒක ඇත්ත. ඒක තේරුම් ගත්තම ලේසි ජීවිත. ඒ කියන්නේ එයා වෙනස් වුණාද? හේතු තියෙන්නේ නැති. මගේත් වැරදි තියෙන්නේ නැති. ඒක නිසා වෙනස් වෙනවා. ඔයා හිතන විදිහට ඔයාගේ වැරදි මොනවද? මට තමයි කේන්ති යනවා. ඒවත් එක්ක තමයි ඔයාට හිතෙන්නේ දේ වැරදි හදා ගන්න ඕනි කියලා කියන්නේ. ඕනම මනුස්සයෙක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් එයාට දේවල් කරන්න අමාරුයි. ඉතින් මගේ සීමාව මං කරා යන්න ඕන තුනම යවන්න දුන්නා. ආයි කෙනෙක් ඔයාගේ සීමාව අඳුරගෙන ඔයා ගාවට එනවා නම් එයා කොයි වගේ වෙන්න ඕනේද? කොයි වගේවත් වෙන්න ඕනේ නැහැ. එයා යාගේ විදිහට පිටියම ඇති. මට පුළුවන් දේවල් මං ගල්පගත්තම ඒක උඩට ලේසියි. ජීවිතේ කලකිරෙනවද? එහෙමත් නැහැ. යථාර්ථය කියන දේ තේරුම් ගත්තම කලකිරනවා වගේ තමයි.